හරි ගයිස්, අද ඔයාලා එකතු වෙලා ඉන්නේ මගේ Geek Mode YouTube channel එකත් එක්ක. ඉතින් මම අද කියලා දෙන්න හදන්නේ ඔයාලට ගොඩක් apps, ඒ කියන්නේ ඔයාලට hide කරගන්න ඕනි app. ඒ කියන්නේ ඔයාලා ගොඩක් app දාලා hide කරනවා. ඒ වුණාට ඒවා සාර්ථක නැහැ. ඉතින් කාට හරි app එක කපලා වුණත් බලන්න පුළුවන්. ඒ හින්දා අද මම කතා කරන්න හදන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන app dial pad එක හංගන හැටි. මේක 100% සාර්ථකකමක්. හැබැයි මම හිතන විදිහට මේක වැඩ කරන්නේ Oppo ෆෝන් වලට විතරයි. ඉතින් අපි මන් දන්න හැරියටම ඔයාලා අනිත් ෆෝන් වලට මේ වැඩේ try කරලා බලන්න මේක සාර්ථක වෙයි. මේ මම නම් කරලා බැලුවා Oppo ෆෝන් වලට විතරයි. මේ බලමු අපි ඉතින් මේක කරලා. මුලින්ම ඔයාලගේ setting app එක open කරගන්න ඕනි. මුලින්ම ඔයාලා setting එක open කරගන්න. ඊට පස්සේ මෙන්න search bar එක type කරගන්න privacy password කියලා. මෙන්න මේ විදිහට. මම privacy password කියලා ඕනේ. privacy p ගැහුවට පස්සේ privacy password කියලා උඩින් වැටෙනවා. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට ඒක ක්ලික් කරාට පස්සේ උඩින්ම තියෙනවා privacy password කියලා. ඒක ඔෆ් වෙලා තියෙන අපි ඒක ඔන් කරගන්න ඕනි. ඒ ක්ලික් කරාට පස්සේ මෙතන වැටෙනවා select password type. ඔයා මෙතන password type එක තෝරගන්න. මම මෙතන pattern කියන එක දෙනවා. ඊට පස්සේ කැමති pattern එකක් දෙන්න ඕනේ. මම මෙහෙම pattern එකක් දෙනවා. ආයෙත් ඒ pattern එකම දෙන්න. හරි, ඊට පස්සේ කැමති නමක් මෙතන ඔයා type කරගන්න ඕනේ. ඉතින් මම මෙතන Geek Mode කියලා type කරගන්නවා. හරි, ඊට පස්සේ ඔයා මෙන්න උඩ තියෙන හරි බටන් එක උඩ ක්ලික් කරන්න වෙන්නේ එතන. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මෙතන යටින් තියෙනවා hide app කියලා දාන්න. මෙන්න මෙතන යටම අන්න එතන ඔයා එකපාරක් type කරගන්න. පොඩ්ඩක් load වෙනවා. hide පස්සේ hide මේ hide කරගන්න app එක select කරගන්න. මම මෙන්න මෙතන මෙන්න blood strike එක setting වලට යන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතන දෙන්න ඕනේ code එක ගන්න ඕනේ. අනිවාර්ය hash ගන්න මතක තියාගන්න. මෙතන hash 0.0.0.4යි hash ගාගත්තා මම. ඊට පස්සේ මම මෙතන හරිය දෙනවා. ඊට පස්සේ මෙන්න done කියන බටන් එක දෙන්න. හරි, ඊට පස්සේ ඔයා මෙතන තව app hide කරගන්න ඕන එකක් දෙන්න. free fire එක hide කරගන්නවා. ඊට පස්සේ බලමු අපේ වැඩේ සාර්ථකද කියලා. මම dial pad open කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ code එක type කරනවා. අන්න ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ hide and app කියලා මෙන්න එතනක් තියෙනවා. මෙතනින් ඔයාලට hide කරගන්න පුළුවන්. අපි බලමු දැන් මෙතන search කරාම මේ app එක පෙන්නනවා කියලා. ඉතින් මෙතන කිසිම තැනක app එක පෙන්නනවා බලන්න. ඊට search bar එක type කරනවා. ඉතින් ඔයාලට පේනවා මෙතන name එක type කරාට පේන්නේ නැහැ කිසිම දෙයක්. දැන් අර ඉතින් මෙතන blood strike කියලා ගහුවත් පේන්නේ නැහැ. ඒ කියන්නේ වැඩේ සාර්ථකයි. අපි එනත වීඩියෝ හම්බෙමු. බයි.